පොල් ඊළඟට හිටින් මං. කලු කරන්නේ. කලු මාමා කොහොමද එහෙම? මං එන්නේ ජාතික ලයිස්තුවේ. ජාතික ලයිස්තුවෙන්ද? එහෙනම් කරන්න දෙන්න ඒක දෙන්න වෙනවා. හරි හරි කලු අයියා එන්නකෝ. කලු මාමට බෑ ඉතින්. බැලි ඕක හරි. ඕක දෙන්න. හරි දාන්න. අන්තකුත්තේ ඕ හරියට නම් මේක මං ඕන කඩන්න හස්බොන්ට දෙන්නේ කියලානේ ඒ නෝනා දීලා තියෙන්නේ හස්බන්ඩ් කියන්නේ කොහේ අසිකනේ මං කියන්නේ මිනිහට බං. බලත් මාර හස්බන්ලා තමයි ඒකේ තේරුමක් දන්නේ නැහැ යකෝ ඉඳලා හිටලා හරි මහ බැංකුව වර්තාව ඔතියෝපන් හැම මිනිහටම හස්බන්ඩ් කියන්නේ නෑ බං. ඒක අපි හස්බන්ඩ්ලා නෙවෙයි ඔයාලා ගිස්මල්ලා කියලා කුස්මා කිව්වේ. ඒ සෝක් මල්ලි මොකද්ද මේ 1853 කියලා ගහලා තියෙන්නේ හච්චිලා මේ කල්ලිකුත් වෙලා මට නම් එපා මට නම් අක්කයි බම්මේ බල්ලා ජෝ බල්ලවක් කන්නේ බං ඔය කෙහෙල් ඔව් මේ අවස්ථාවේ සනාත ගහීමේ තරගයේ ජයග්‍රහණය කරමින් පහේ කොළණියේ කළු මහතා ජාතික කෙහෙලාභිමානී සම්මානයෙන් පිටුම් ලබනවා. හරි උස්සල බෙන්න බං මේ කෙහෙල. සම්මා මේ යකෝ කෙහෙලවරි උස්සල බෙන්න බං. ගහන්න පුරියක්. කළු මාමේ මේ ජයග්‍රහණය ගැන මොකද්ද හිතෙන්නේ? මේක අපේ රට ලැබුණු විශාල ජයග්‍රහණයක්. ඉතින් කළු මාමේ මේ වටේ බලන් ඉන්න ගොබිලන්ට කියන්න පුළුවන්ද මේ ජයග්‍රහණය වෙනුවෙන් කොහොමද අපකප වුනේ කියලා? හැමදාම පාසල් ගියා. ඉතින් උපකාර පන්තියකට ගියෙත් නැහැ. හොඳයි. පරිණත ක්‍රීඩකයෙක් විදියට මේ අලුත් පරම්පරාවට දෙන්න තියෙන උපදේශය මොකක්ද? පරණ පරම්පරාව පරිස්සම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අනේ